විවාහයට බලපාන කුජ දෝෂය. ජ්‍යෝතිෂය තුළ විවාහය ගැන කතා කරද්දී වැඩි වශයෙන් කතා කරන දෝෂයක් තමයි කුජ දෝෂය. කුජ දෝෂය ඇත්තටම දෝෂයක්. කුජ දෝෂයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? කුජ ජීවිතේ නරක විතරද ගේන්නේ? කුජ දෝෂේ තියෙන කෙනෙක් විවාහයට සුදුසු නැද්ද? කුජ දෝෂයෙන් ජීවිතය අහිමි වෙනවද? සහකරු මිය යනවද? කුජ දෝෂේ තියෙන හැමෝගෙම විවාහ අවුල් වෙනවද? මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි ටිකක් පුළුල්ව ප්‍රායෝගිකව සහ විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා බලමු. කුජ නියෝජනය කරන්නේ ශක්තිය, බලය, ආවේගය වගේ කාරණා. ඒකට කුජ දෝෂකාරී වෙන්නේ කොහොමද? පරාසර ජ්‍යෝතිෂයට අනුව ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව වගේම බහුලව පිළිගන්න කාරණාවක් තමයි කුජ දෝෂයක් ආකාරයෙන් නිර්මාණය වෙනවා. කුජ දෝෂ නිර්මාණය වෙන්නේ ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් නැත්නම් සිකුරුගෙන්. 1 2 4 7 8 12 කියන භාවයන් වල කුජගේ ස්ථානගත වීම. මේකෙදී කුජගේ මේ පිහිටීමත් එක්ක ඇතිවන తත්වය කුමක්ද කියලා බැලුවොත් මේක ටිකක් ප්‍රායෝගිකව සහ විශ්ලේෂණාත්මකව බුද්ධිමත්ව බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ තුල ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කොහොමද කියලා. කුජගෙන් නියෝජනය වෙන්නේ බලය, ප්‍රබලතාවය, ආධිපත්‍යය, ඒ වගේම කලබලකාරී ස්වභාවය, ෂණික භාවය. මේ කියන ස්වභාවයන් නියෝජනය කරනවා කුජගෙන්. ඒ වගේම යටත් නොවන ස්වභාවය, ඒ වගේම ගැටුම් ඇති කර ගැනීම, කෝපය, ෂණික කෝපය, ආරවුල් මේ වගේ තත්ත්වයන් නියෝජනය කරනවා කුජගෙන්. එතකොට කුජගේ දෝෂකාරී ස්වභාවය අපි බැලුවොත් ලග්නේ කුජ හිටියොත්, පළවෙනි කොටුවේ කුජ හිටියොත් මොකද වෙන්නේ? ලග්නේ කුජ ඉන්නවනම් ලග්න ස්ථානයේ කුජගේ ස්වභාවය තමයි මේ පුද්ගලයා ටිකක් ඉක්මනින් කෝපාවිෂ්ඨ වෙන කෙනෙක්. ඒ වගේම අනම්‍යශීලී ස්වභාවයක් තියෙන කෙනෙක්. අනුන්ගේ මතවලට ටිකක් නම්‍යශීලී නොවන කෙනෙක්. ඒත් එක්කම ටිකක් හොඳ ප්‍රතාපවත් පෞරුෂයක් තියෙන කෙනෙක්. ශරීර ශක්තිය වැඩි කෙනෙක්. ටිකක් පිරිමි ගතිගුණ වැඩි කෙනෙක්. ඒතර මේ ස්වභාවය තියෙන පුරුෂයෙක් හෝ කාන්තාවක් ලග්න ස්ථානයේ කුජ පිහිටීම නිසා ඔහුගේ ස්වභාවයෙන්ම ඔහු ටිකක් මනින් කෝපාවිෂ්ඨ වෙන ආවේගශීලී ගති ලක්ෂණ ඇති කරනවා. මේ නිසා මේ ගති ස්වභාවයේ නිසා තමයි විවාහය තුළ ගැටලු ඇති වෙන්නේ. අපි බලමු දෙවැනි කොටුවේ ධනස්ථානේ නැත්නම් කුටුම්බ ස්ථානයේ කුජ ඉන්නවනම් පවුල තුල අසමගිය ඇති වෙන්නේ ගොඩක් වෙලාවට වචන නිසා. දෙවැන්නේ කුජ ඉන්නවනම් ඔබේ කතා විලාශය ටිකක් සද්දේ වැඩි, ටිකක් වැඩි ස්වරයෙන්, විදාන ස්වරූපයෙන්, එහෙම නැත්නම් අනිත් කෙනාගේ හිත රිදෙන ස්වරූපයෙන් තමයි ඔබ කතා කරන්නේ. ඒක ඔබ හිතලා කරන දෙයක් නෙවෙයි. කුජ දෙවැන්නේ ඉන්න අය ටිකක් විදාන ස්වභාවයක් තියෙනවා. උන්ගේ වචන අනිත් කෙනාට රිදෙන ස්වභාවයක් තියෙනවා. ටිකක් අනිත් කෙනාට අව탁සේරු කරනවා කියලා හැඟීමක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. අනිත් කෙනාව පාලනය කරන වචන කියලා අනිත් පාර්ශවවලට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ නිසා කුජ දෙවැන්නේ පිහිටියම ඇතිවෙන තත්ත්වය තමයි මේක. කුජ 4 වැන්නේ හිටියෝ. කුජ ගෘහස්ථානේ හිටියෝ. ගෘහ ජීවිතේ සතුට නැති වෙන්න බලපානවා. මොකද තමන්ගේ හිතුවක්කාරී ස්වභාවය, ඉක්මන්කාරී ස්වභාවය නිසා ඔබේ මානසික තත්ත්වය, මානසික අසහනකාරී ස්වභාවය, ස්ට්‍රෙස් එකක් ඇති කරන ස්වභාවය ගොඩක් වෙලාවට ඇති වෙනවා කුජ 4 වෙන්නේ ඉන්න කෙනෙක්. ඒ කෙනාගේ සිත ඊටාම වේගයෙන් වැඩ කරනවා. ඔහුගේ මතයට දේවල් සිද්ධ නොවුනොත් ඔහු මානසික වශයෙන් විශාල වශයෙන් කඩාවැටීමකට, කේන්ති යාමකට පත් වෙනවා. කුජ 4 වෙන්න ඉන්න බොහෝ අයට ෂණික කෝපය, ඒ වගේම අධික කේන්ති නිසා ටිකක් මානසික වශයෙන් ඇතැම් වෙලාවට ප්‍රතිකාර ගන්න මට්ටමට බවා එන්න පුළුවන්. මොකද ශාරීරික වශයෙන් උත් මනස වැඩ කරන්නේ ටිකක් වේගය වැඩි ස්වභාවයක. ඒ නිසා ගොඩක් වෙලාවට ෂණික තීරණ, ෂණික ප්‍රතිචාර දැක්වීම ඇති වෙනවා මනසේ ක්‍රියාකලාපය නිසා. එසා ඒක විවාහයට ගැටලුවක් වීමේ හැකියාව ටිකක් වැඩිපුර තියෙනවා. 7 වෙන්නේ විවාහ ස්ථානයේ කුජ පිහිටීම. සහකරු හෝ සහකාරිය සමග නිරන්තරයෙන්ම ගැටුම් ඇති කරගන්න ස්වභාවයක් නියෝජනය කරනවා. ඒක වාග් ප්‍රහාරයකට වඩා ගුටිබට හෝ මාරුවක් දක්වා වුණත් යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මොකද 7 වෙනි නියෝජනය කරන්නේ අපේ සහකරු හෝ සහකාරිය. ඉතින්
ඔබ කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ටිකක් රණ්ඩු සරුවල් ඇතිවීමේ ස්වභාවය හත්වැන්නේ කුජ දෝෂය පැමිණීමෙන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අටවැන්නේ කුජ දෝෂය අපේ සම්ප්‍රදාය තුල ඊටාම ප්‍රබලව කතා වෙන හැමෝම බිය වෙන තමන්ගේ සහකරුට මරණය ළඟා කරන පිළිටීමක් විදිහට තමයි දකින්නේ. ඒකට මේකේ තියෙන ස්වභාවය මොකක්ද කියන එක අපි ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවොත් සහකරුට මොන වගේ බලපෑමක්ද අටවැන්නේ කුජ පිළිටීමෙන් නැති වෙන්නේ. අෂ්ටම කුජ දෝෂය නැත්නම් අටවැන්නේ කුජ ග්‍රහයා තැන්පත් වීම මරණය ඇති කරන වැන්දපු දෝෂයක් විදිහට සමාජයේ හඳුන්වනවා. ඉතින් බොහෝගේ මතයක් තියෙනවා කුජ අටවැන්නේ පිහිටියම සහකරුට මරණය ළඟා වෙනවා කියන. ඉතින් මේකේ ප්‍රායෝගික යථා ස්වභාවය මේක නෙවෙයි. විවාහයට අදාළව විවාහයේ කාල සීමාව තමයි කෙටි කරන්නේ. ආයුෂ කෙටිවීම කියන එකේ සැබෑ යථාර්ථය සහකරුගේ ආයුෂ කෙලවර වීම නෙවෙයි. කුජ අටවැන්නේ පිහිටින සියලු දෙනාගේම සහකරු මැරෙනවා කියන එක නෙවෙයි ඒකේ නියම අදහස. විවාහයේ ආයුෂ කෙටිවීම. බෝලට සමාජයේ විශාල බියක් තියෙනවා. කුජ අටවැන්නේ පිහිටීම සහකරු මිය යනවා කියන. සහකරුගේ ආයුෂ ඉවර වීමෙන් සහකරු මිය යන්න පුළුවන්. නමුත් විවාහය තුළ මේ සංකල්පයේ අදහස, නියම අදහස තමයි විවාහයේ ආයුෂ කෙටිවීම. සහ විවාහයේ මරණය. මරණය කියලා කියන්නේ පුද්ගල මරණයක් නෙවෙයි මෙතෙන්දි සඳහන් කරන්නේ විවාහයේ ඇතුලේ සිද්ධවන මරණය. විවාහයේ රිලේෂන්ෂිප් එකේ ඩෙත් එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අටවැන්නේ කුජගේ තැන්පත් වීමේ ස්වභාවය හදිසියේ ඇතිවන කඩාවැටීම් මූල්‍ය වශයෙන් ඇතිවන ගැටුම් මූල්‍ය වශයෙන් ඇතිවන පාඩු අලාභ ඇතිවන ස්වභාවයක් තියෙනවා. කුජගේ ස්වභාවය තමයි කුජ කියලා කියන්නේ නිරන්තරයෙන්ම ආවේගකාරී සහ යටිසිතෙන් ටිකක් වෛරය ඇති වෙන මතභේද ඇති වෙන ස්වභාවයක් තමයි කුජකින් නියෝජනය වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ විවාහයට මේක බලපාන්නේ කුජ අටවැන්නේ පිහිටීම නිසා ඔහුගේ ස්වභාවය අනික් කෙනාට කොච්චර දුරට ගැලපෙනවද කියන එක මත. එතකොට කුජගේ ස්වභාවය අනිත් කෙනා තුළින් ගැලපෙනවා නම් බොහෝ වෙලාවට අපි මේ ගැලපීම හොඳයි කියලා කියනවා. ඒ නිසා බොහෝ වෙලාවට මතයක් තියෙනවා කුජ දෝෂයක් තියෙන කෙනෙක් කුජ දෝෂයක් තියෙන කෙනෙක් එක්ක විවාහ විය යුතුයි කියලා. ඒකේ තියෙන විද්‍යාත්මක පැතිකඩ තමයි ඒ ස්වභාවයට ගැලපෙන කෙනෙක් අනිත් කෙනාට හම්බුනොත් ඒ දෝෂ භංග වෙන ස්වභාවයක් සඳහන් කරනවා. ඒ කියන්නේ එකම ස්වභාවය තියෙන දෙදෙනෙක් මුණ ගැහිම තුළ ඒ ගැටලු निराකරණය වෙන ස්වභාවය තමයි ජ්‍යොතිෂය ඇසුරෙන් දෝෂ භංග වීම කියලා කියන්නේ. සාම්ප්‍රදායික වශයෙන් විවාහ දෝෂයක් විදිහට කුජ අටවැන්නේ පැවතීම ආයුෂ තර්ජනයක් විදිහට හැඳුන්වුණත් මරණයක් සිදු වෙනවා බව සඳහන් කරත් බොහෝ වෙලාවට ඒක විවාහයේ මරණයක් නැත්නම් විවාහයේ ආයුෂ ගැටවීමක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. 12 වෙන්නේ කුජගේ පිහිටීම. 12 වෙන්න කියලා කියන්නේ අපේ වේදම් පෙන්වන තැන, ඒ වගේම අපේ සතුට පෙන්වන තැන. ඒ නිසා තමයි බලාපොරොත්තු වෙන සතුට නැමැති වීම නිසා විශේෂයෙන්ම 12 වෙන්නේ කුජගේ පිහිටීම නිසා විවාහයට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. මේ කුජගේ නියෝජනය තුල කුජ තුලින් නිරෝධනය කරන්නේ බොහෝ වෙලාවට විද්‍යාත්මක ඇසකින් බැලුවොත් ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන. ඒක විද්‍යාත්මක බැලුවොත් කුජ මිනිසුන්ගේ සිරුරේ සටන්කාමී බව, ආශාව, ආවේග, අවදානම් ගැනීම, අවදානීමට පෙළඹවීම කියන කාරණා ගැන කතා කරනවා. එතකොට විද්‍යාත්මක කෝණයෙන් බැලුවත් ඔබට සංසන්දනාත්මකව බලන්න පුළුවන් කුජ බලවත් කෙනෙක් කියලා කියන්නේ ඊටාම චවයක් තියෙන, ශක්තියක් තියෙන, ජීවයක් තියෙන සාමාන්‍ය අයට වඩා ටිකක් ක්‍රියාශීලීත්වය වැඩි අය. එතකොට මේගොල්ලොන්ගේ ස්වභාවයෙන්ම ඒගොල්ලොන්ගේ ස්වභාවයට ගැලපෙන කෙනෙක් තමයි ඒගොල්ලොන්ට හරියන්නේ. ඒගොල්ලොන්ට හරියන්නේ නැහැ ඊට වඩා දුර්වලයි. ඒක තමයි ජ්‍යොතිෂය තුළ කියන්නේ කුජ දෝෂය තියෙන කෙනෙක් කුජ දෝෂය තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා. ඒකේ විද්‍යාත්මක පැතිකඩයන් තමයි ඒ කියන බලය, ජවය, ශක්තිය තියෙන කෙනෙක් තමයි ඒ කෙනා එක්ක ජීවත් වෙ යුත්තේ කියන අදහස. එතකොට කුජ දෝෂය තියෙන අය ඉක්මනින් මැරෙනවද? ඒකේ විද්‍යාත්මක කෝණය තමයි කුජගේ ස්වභාවය තමයි අවදානම් ගන්නවා, ඊටාම ක්‍රියාශීලී, ඒ වගේම බය නැහැ, හදිසි ෂණික තීරණ ගන්න. ඉතින් මේ වගේ ස්වභාවයේ තියෙන අය ගොඩක් වෙලාවට අවදානම් සහිත දේවල් වලට ගිහිලා ජීවිතේ නැතිවීමේ ඉඩකඩ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක තියෙන. මොකද අනිත් අයට වඩා මේගොල්ලෝගේ තියෙන ගති ස්වභාවය නිසා මේගොල්ලෝ හැම දෙයකදීම ඉදිරියට යන ස්වභාවය,
පාරේ බයිසිකලයක ගියත් වේගෙන් යන ස්වභාවය, බය නැතුව රණ්ඩු වලට මැදිහත් වෙන ස්වභාවය, අවදානම් සහිත වැඩවලට එළඹීමේ ස්වභාවය වැඩි නිසා, ඒ නිසාම ඔවුන්ට මරණය ළඟාවීමේ සම්භාවිතාවය අනිත් අයට සාපේක්ෂව වැඩි. කුජගේ දෝෂකාරී ස්වභාවය කියලා අපි හඳුන්වන්නේ මේ ඔවුන්ගේ තියෙන ගති ස්වභාවය සහ ශාරීරික ස්වභාවයත් එක්ක ඔවුන්ගේ ක්‍රියාකලාපය ඇසුරේ ඔවුන්ට වෙන දේ නිසා. ඒ නිසා මේ ජ්‍යොතිෂය ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන සංකල්ප වල තාම ගැඹුරු අදහසක් තියෙනවා. ඉතින් මේක මතු පිටින් තේරුම් නොගෙන මේකේ තියෙන ගැඹුර තේරුම් අරගෙන ඒවා ගැන අවබෝධයෙන් අපි ජීවිතේට තීරණ ගන්න පුළුවන් නම්, අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් නම්, අපි බිය වෙනවට වඩා, ජ්‍යොතිෂයට බිය වෙනවට වඩා මේකේ යථාර්ථය තේරුම් අරගෙන ඒවයින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට කටයුතු කිරීම වැදගත් වෙනවා. මොකද බොහෝ අය පෙළඹිලා තියෙන්නේ ජ්‍යොතිෂයට අභියෝග කරනවා, විවේචනය කරනවා, ඒ වගේම මත ගැන විවිධ අදහස් වල ඉන්නවා. ඔබට ඕනෑම අදහසක් තියෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ගැඹුරු පැතිකඩ ගැන පොඩි විද්‍යාත්මක කෝණයකින් බැලුවොත් මේකේ යමක් තමන්ගේ ජීවිතේට ලබා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙයි. ඉතින් කුජ දෝෂය පවතින අය, මේක දෝෂයකට වඩා කුජගේ මේ తত্ত্বය පවතින අය බොහෝ වෙලාවට අවශ්‍යතා වලින් ටිකක් ඉහළ මට්ටමක ඉන්නවා. ඒකට ඒගොල්ලොන්ගේ පුද්ගලයන්ගේ අවශ්‍යතා ටිකක් වැඩි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒ ත්වයන් නිසියාකාරයෙන් ඉෂ්ට නොවීම මත ඔවුන්ට මානසික ආතතිය ඇති වෙනවා. ඒ නිසා සම්බන්ධතා බෙද වැටෙන්න මේක හේතු වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ පෙනෙන හැසිරීමට වඩා යටිහිතේ ස්වභාවය ඉතාම ප්‍රබලයි. ඔවුන් එළියට පේන ස්වභාවයට වඩා අභ්‍යන්තරයෙන් ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔබ ඔවුන් එළියෙන් දකින විදියට වඩා උන්ගේ ඇතුලේ විශාල පීඩනයක්, තරහක් ඇති වෙනවා. සමහරවිට ඒ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න බැරි වුණත් පසුව ඒවට ප්‍රතිචාර දක්වන ස්වභාවයක් තියෙනවා. ඒ කුජගේ ස්වභාවය. ඒ නිසා ඔවුන් විශාල වශයෙන් මේ ගැටලු වලට මුහුණ පානවා. කුජගේ අනිකුත් ස්වභාවය තමයි කුජ රශ්මි වැඩි උෂ්ණාධික ග්‍රහයෙක්. රුධිර පීඩනය, ඒ වගේම ඒ ආශ්‍රිතව රෝග පීඩා වුණත් වැඩිපුර ලැබීමේ හැකියාව තියෙනවා. කුජ දෝෂයේ තියෙන කෙනෙක්, මේ කුජගේ මේ තත්වයේ තියෙන කෙනෙක් ඊට සමාන එනර්ජි එකක් තියෙන, ඊට සමාන ශක්ති ස්වභාවයක් තියෙන කෙනෙක් ජීවිතයට තෝරගත්තොත් ඉතාම හොඳින් තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතිනවා. ඉතින් අතීතයේ මේක විද්‍යාත්මක ඇසකින් විශ්ලේෂණය කරන්න නොහැකි වුණත් වර්තමානයේ ඔබට පුළුවන්කම තියෙනවා මේක ටිකක් විද්‍යාත්මක කෝණයෙන් බලලා ඔබේ ජීවිතයට බලපාලා තියෙන, ඔබේ තීරණවලට බලපාලා තියෙන මේ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් බිය වෙනවට වඩා එක තේරුම් අරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද කුජගේ මේ ග්‍රහ තත්ත්වයේ තියෙන කෙනෙක්ට මන්දගාමී කෙනෙක් චරිතයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේ කුජගේ ස්වභාවයත් එක්ක සඳු බලවත් කෙනෙක්, ගුරු බලවත් කෙනෙක් උන්ට ගැලපෙන්නේ නැහැ. මොකද සඳුගේ සහ ගුරුගේ තියෙන මන්දගාමී ස්වභාවය කුජගේ තියෙන වේගවත් ස්වභාවයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මානසිකව හෝ ශාරීරිකව පීඩාවක් නැති වෙන්න වෙනවා. ඒ නිසා කුජ කියලා කියන්නේ අධික ආවේගීශීලීත්වය. ඒ නිසා මානසික සහ ශාරීරික ගැළපීම ඇති කරගන්න ජ්‍යොතිෂය ඇසුරෙන් කියපු ඉතාම හොඳ පිළිවෙතක්, ඒ වගේම හොඳ සම්ප්‍රදායික වටින අදහස් පෙළක් තමයි ජ්‍යොතිෂය ඇතුළේ තියෙන මේ කුජ දෝෂ නැත්නම් වැන්දපු දෝෂය ගැන කරන කතාව. ඉතින් මිනිසුන් මේකට විවිධ නිර්වචන එකතු කරලා ඇතැම් වෙලාවට මේක මිනිසුන්ගේ බිය ඇති කරන තත්වයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේකේ බියවීමට වඩා මේකේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන ඉදිරියට යාම තමයි තාම වැදගත් වෙන්නේ. කුජ කියලා කියන්නේ කාන්තාවන්ටම බලපාන දෝෂයක්ද? ජ්‍යොතිෂයේදී මේක ටිකක් කාන්තාවන්ට බර කරලා කියලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය දිහා බැලුවත්, අපේ ජීව විද්‍යාත්මක ප්‍රයත්න දිහා බැලුවත් කාන්තාවක් බොහෝ වෙලාවට අපේක්ෂා කරන්නේ තමන්ව පාලනය කරන්න පුළුවන්, තමන්ට වඩා ඉහළ පෞරුෂයක් තියෙන පිරිමියෙක් තමයි ගොඩක් වෙලාවට කාන්තාවකගේ බලාපොරොත්තුව නැත්නම් කාන්තාවගේ තේරීම. ඉතින් කුජ දෝෂය පවතිනකොට ඉහළ පෞරුෂ ලක්ෂණයක් මේ කාන්තාව තුළ පවතිනවා. එතකොට විශේෂයෙන්ම පිරිමි ගති, ජවය, ශක්තිය,
තීරණ ගැනීමට තියෙන බිය නොමැති බව ආත්ම විශ්වාසය මේ කුජ දෝෂය පවතින ස්ත්‍රීන්ගේ බහුල වශයෙන් තියෙනවා. මේක දෝෂයක් විදියට දැක්කුවත් මේක දෝෂයක් නෙවෙයි, මේක තත්වයක්. මේක දෝෂයක් විදියට සමාජයේ පිළි අරන් තිබුණත් කුජ කියලා කියන්නේ මා විශ්වාස කරන ආකාරයට තත්වයක්. මේ ලෝකේ හොඳ හෝ නරක හෝ කියලා කිසිම දෙයක් නැහැ. ඒක අපි විශ්ලේෂණය කරගන්න ආකාරය. ඒතර සමාජයේ මතයක් තියෙනවා කුජ දෝෂය කියලා කියන්නේ කාන්තාවකට පැවතිය යුතු දෝෂයක් නෙවෙයි. ඒක කාන්තාවගේ ජීවිතයට ඉතාම බරපතල විදියට බලපාන දෝෂයක් කියලා තමයි සමාජයේ පැවැත්ම. නමුත් මේ සංස්කෘතික කාරණා සහ ජ්‍යොතිෂය ඇතුලේ තියෙන ගැඹුරු විශ්ලේෂණය හරියට තේරුම් ගත්තොත් පේනවා මේ මතවාදයේ තුල ජ්‍යොතිෂයේ අදහස වෙලා තියෙන්නේ මේකේ ජෛව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. ඒ තමයි ස්වභාවයෙන්ම කාන්තාවකගේ තියෙන ඇතැම් ලක්ෂණ මේ කුජ ස්ථානගත වීමත් එක්ක ඇතැම් තත්වයන් වෙනස් වෙනවා. එතකොට කුජ දෝෂයේ පවතින ස්ත්‍රියකගේ ස්වභාවය ඊටාම ප්‍රබලයි. කතාව ප්‍රබලයි. ගතිගුණ ටිකක් පිරිමි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම වැඩකට ගියාම ඊටාම උත්සාහවන්තයි. ක්ෂණිකව වැඩ කරන්න, ක්ෂණිකව තීරණ ගන්න ඊටාම හොඳ පෞරුෂ ලක්ෂණ ටිකක්, ප්‍රබල පෞරුෂ ලක්ෂණ ටිකක්. සාමාන්‍ය කාන්තාවකගේ දකින්න නොලැබෙන ප්‍රබල ලක්ෂණ ටිකක් මේ කුජ ස්ථානගත වෙච්ච කේන්ද්‍ර තුල පවතිනවා. ඉතින් මේක හේතුවක් වෙනවා පෞල් ජීවිතය තුළ ගැටලු ඇති වෙන්නේ. මොකද මේ පෞරුෂ ස්වභාවය, මේ ගති ස්වභාවය සමහර වෙලාවට පිරිමියා පසු කරගෙන යන, පිරිමියාට ගැටීමක් ඇති කරන ස්වභාවයක් වෙන්න පුළුවන්. ස්වභාවයෙන්ම පිරිමි කැමති නැහැ තමන් එක්සීට් කරන ගැහැණුන්ට. ඉතින් මේක සමාජීය වශයෙන් ගත්තත් ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රබල ගැටලුවක්. ඉතින් මේ අවබෝධයක් නොමැතිකම නිසා මේ ජ්‍යොතිෂය ඇතුලේ කියනවා මේ දෝෂය ඇති වෙන ස්වභාවය, මේක ගැටලුවක් බවට පත් වෙන ස්වභාවය. කුජ ප්‍රබලතාවයෙන් ඉන්න අය කොහොමද ශාරීරික සහ මානසිකව ටිකක් ප්‍රබලතාවයක් තියෙන අය. මේගොල්ලෝ හිතන පතන විදිය අනිත් අයට වඩා වෙනස්. මේගොල්ලොන්ගේ ශරීරයේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මකව මේගොල්ලොන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනිත් අයට වඩා වෙනස්. ඉතින් මේ අය නිරන්තරයෙන්ම ශක්තිවන්ත ස්වභාවයක් ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මෙතන කතා කරන්නේ ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය අතින් මේගොල්ලොන්ගේ සිතුම් පැතුම් අතින් ටිකක් ප්‍රබල ස්වභාවයක් ගන්නවා. ඉතින් මේ කුජගේ පිහිටීම අනුව මේගොල්ලොන්ගේ තියෙන අවශ්‍යතාවයන්, ලිංගික ස්වභාවය, ලිංගික ආශාවන් ඊටම ප්‍රබලතාවයක් ගන්නවා. එතකොට මේ කියන ස්වභාවයට ගැළපෙන, මේ කියන ගති ලක්ෂණ වලට ගැළපෙන ඒ ස්වභාවයේ කෙනෙක් හමු නොවීමේදී විශේෂයෙන්ම මානසික වශයෙන්, අභ්‍යන්තරික වශයෙන් වෛරයක්, තරහක්, ක්‍රෝධයක් මේ කුජ ස්ථානගත වෙච්ච තත්වයන් තුළ ඇති වෙනවා. මේක පුපුරා යන්නේ වෙන ක්‍රමවලට, වෙන විදිවලට. නමුත් අපිට පේන දේ තමයි තමන් සතුටු වන, තමන්ට ගැළපෙන, තමන් අපේක්ෂිත තත්වයට ළඟා විය නොහැකි පිරිමියෙක් එක්ක, කාන්තාවක් එක්ක ජීවත් වෙන මේ පෞල් ජීවිතය ඇතුලේ විශාල ගැටුම් ප්‍රමාණයක් ඇති වෙනවා. නමුත් ඒක දෙදරා යන්නේ වෙනම තැනකින්. අපිට පේන්නේ පෞලක් දික්කසාද වීම නැත්නම් ගැටුම් ඇතිවීම. නමුත් ඒකේ අභ්‍යන්තරික ස්වභාවය ගැන හරි බුද්ධියෙන් විමසුවොත් ඔබට අදහසක් වෙයි අතීතයේ ජ්‍යොතිෂය තුල කොච්චර ගැඹුරු අදහස් කියවිලා තියෙනවද කියලා. මේක සමාජයේ තුල මේ මතය ගත්ත විදිය තුල තියෙන ගැටලු නිසා, මේ විශ්ලේෂණය කර ගැනීමේ තියෙන දුර්වලතාවය නිසා තමයි ඇතැම් වෙලාවට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මොකද මේක තත්වයක්. මේ තත්වය බලපාන ආකාර වෙනස්. එතකොට මේ බලපෑමේ ප්‍රබලත්වය කාල සීමාවන් අනුව, ග්‍රහයන්ට ලැබෙන දෘෂ්ටි අනුව, ග්‍රහයන් ස්ථානගත වෙච්ච ස්ථානය අනුව, ග්‍රහ යෝග අනුව, ග්‍රහ සංයෝජන අනුව වෙනස් වෙනවා. ඉතින් මේ ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි මේ ගැන තීරණයක් ගන්න ඕනේ.
ඉතින් බොහෝ දුර්මතයන් රැසක් මේකට එකතු වෙලා තියෙන නිසා මේ මතයත් මිනිස්සු ප්‍රතික්ෂේප කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් මේකේ අභ්‍යන්තරික අදහස් ඔබ විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව, ජීව විද්‍යාත්මකව බැලුවොත් මේකේ තියෙන ගැඹුරු හරය ඔබට දැනගන්න පුළුවන්. මොකද යෝතිෂය ඇතුලේ කතා කරන්නේ බොහෝ වෙලාවට මේ මානසික ස්වභාවය සහ කායික ස්වභාවය සහ අපේ හිත වැඩ කරන විදිය ගැන ටිකක් ගැඹුරින් විග්‍රහ කරන විෂයක් තමයි යෝතිෂය කියලා කියන්නේ. ඉතින් මතු පිටින් පේන සංකල්පයට වඩා ටිකක් ගැඹුරු සංකල්ප රසක එකතුවක් තමයි යෝතිෂ විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා ඔබට ඔබේ කේන්ද්‍රය තුල මේ දෝෂ පවතිනවා නම් ඔබට ඔබ ගැන විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔබේ ස්වභාවය ඔබට අඳුන ගන්න පුළුවන්. ඒ අඳුන ගැනීමෙන් ඔබට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් පිළිබඳ ඔබට කලින් පුරෝකථනය කරන්න පුළුවන්. එහෙම කරලා ඒ තත්ත්වයන් අවම වෙන විදියට වැඩ කරන්න ඔබ උපායශීලී වුණොත්, බුද්ධිමත් වුණොත් මේ දෝෂයෙන් ඇතිවන බලපෑම කළමනාකරණය කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් සමාජයේ ලොකු කතිකාවතක් තියෙනවා. කුජ දෝෂයට විවාහ හරියන්නේ නැහැ, විවාහ පහු වෙනවා, විවාහයෙන් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒ සත්‍යතාවය ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගත්තොත් මම හිතනවා මේ ගැටලුව ඉතාම හොඳින් ලියා ගන්න ඔබට හැකියාව ලැබෙනවා කියලා. කුජ දෝෂය භංග වෙන අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ කුජ 1 2 4 7 8 12 කියන තැන්වල හිටියත් ඒ දෝෂය බල නොපාන අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන්ම සශ්‍රේෂ්ඨ වුණොත්, ඒ කියන්නේ තමන්ගේම රාශියක හිටියොත්, විශේෂයෙන් කුජ මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ ඉන්නවනම්, කුජ මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ ඉන්නවනම්, තමාගේ රාශියක ඉන්නවනම් ඒ බලපෑම ඉතාම අඩුයි. මොකද තමන්ගේ ගෙදර ඉන්නකොට තමන්ට තමන් හානි කරගන්නේ නැහැ. ඒකට කුජ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා සශ්‍රේෂ්ඨ වුණොත් මේෂ රාශියේ හරි වෘශ්චික රාශියේ හරි මේ බලපෑම ඇති කරවන්නේ නැහැ. ඒ වගේම තමයි කුජ උච්ච වුණොත් මකර රාශියේදී කුජ උච්ච වෙනවා. ඒ නිසා මේ කුජ දෝෂය මකර රාශියේදී භංග වෙනවා. මකර කියලා කියන්නේ සෙනසුරුගේ රාශියක්. ඒකට කුජගේ ආවේගය ශනිගේ ඉවසීම මගින් පාලනය කරනවා. ඔහු විනාශකාරී පුද්ගලයෙක් වෙනට වඩා දක්ෂ හසුරුවන්නෙක්, ශක්තිය පාලනය කරන්නෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම මිත්‍ර රාශියක හිටියොත්, කුජ සිංහ රාශියේ හරි කුම්භ රාශියේ හරි හිටියොත් මේ ගැටලුව උද්ගත වෙන්නේ නැහැ. ලග්න යන විශේෂ අවස්ථාවක් තියෙනවා. කටක සහ සිංහ ලග්න හිමියන්ට කුජ යෝගකාරක ග්‍රහය. ලොකුම සුබදායිතාවය ඇති කරන ග්‍රහය තමයි කුජ. ඒ නිසා කුජ දෝෂය කටක සිංහ කියන ලග්න හිමියන්ට බලපාන්නේ නැහැ කියලා ප්‍රබල මතයක් තියෙනවා. ඒ නිසා ඔබට කුජ දෝෂය බලපාන්නේ නැති අවස්ථා කීපයක් තියෙනවා. එක, සශ්‍රේෂ්ඨ වුණොත්, උච්ච වුණොත්, මිත්‍ර රාශියක හිටියොත්, කටක සහ සිංහ ලග්නේ වුණොත් ඔබට කුජගේ දෝෂය බලපාන්නේ නැත. ඒ වගේම ග්‍රහ සංයෝජන තිබුණොත්, ගුරුගේ දෘෂ්ටියක් වැදුනොත්, සඳු කුජ යෝග වුණොත් ඔබට මේ බලපෑමේ ප්‍රබලතාවය අඩු වෙනවා. විශේෂයෙන් ගුරුගේ දෘෂ්ටිය, කුජ සිටින තැනකට ගුරුගේ දෘෂ්ටිය වැටුනොත්, පූර්ණ වශයෙන් හෝ කුජ සමග යෝග වෙලා හිටියොත් ගුරු ග්‍රහයා ඔබට මේ දෝෂයේ බලපෑම අඩු වෙනවා. කුජට ගුරුගේ දෘෂ්ටිය වැටුනොත්, ඒ වගේම කුජ සහ ගුරු යෝග වෙලා හිටියොත්, එකට හිටියොත්, කුජ ග්‍රහයා සමග ගුරු ග්‍රහයා එකට හිටියොත් මේ දෝෂයෙන් ඇතිවන ප්‍රබලතාවය අඩු වෙනවා, සරබාල වෙනවා. ඒ වගේම තමයි සඳු කුජ එකට යෝග වෙලා හිටියොත්, චන්ද්‍රමංගල යෝගයේ දෙනවා. ඒක ඔබේ ජීවිතය වෙනස් කරන්න බලපාන. මොකද සඳුගේ බලපෑම කුජට එල්ලවීම නිසා යම් සෞම්‍යකාරී ස්වභාවයක් මේ තුළ නිර්මාණය වෙනවා. ගුරු සමග යෝග වීමෙන් සිද්ධ වෙන්නේ ප්‍රඥාව සහ අවබෝධය. කුජ කියන්නේ ක්‍රෝපය, කුජ කියන්නේ කෝපය, ගුරු කියන්නේ ප්‍රඥාව. ඔබේ ප්‍රඥාව විසින් කේන්ති ගියත් ඉවසන්න පුරුදු කරනවා. ඒ නිසා මේ ග්‍රහ දෘෂ්ටි සහ ග්‍රහ සංයෝජන අනුව කුජගේ බලපෑම නැති වෙන්න පුළුවන්.
අඩු වෙන්න පුළුවන්. ඒත් එක්ක කාලය සහ වයස කාලය කුජ දෝෂි තියන අයට අපි කියනවා 28 වෙනකම් විවාහ වෙන්න එපා කියලා. ජ්‍යොතිෂය තුල විශ්වාස කරනවා වයස අවුරුදු 28 පහ වුණාම ඒක විද්‍යාත්මකවත් අපිට හිතන්න පුළුවන්, සමාජ විද්‍යාත්මකවත් අපිට හිතන්න පුළුවන්. පුද්ගලයාගේ තියෙන අවබෝධාත්මක ගුණය ඉහළ යනවා. අපි කියනවා කුච වයස 28 පහ වුණාම 150කින් සැර බාල වෙනවා කියලා. ඒ නිසා සාමාන්‍ය අවුරුදු 25 28 කියන කාලය තමයි ගොඩක් වෙලාවට ආවේග ටිකක් වැඩි කාලේ. ඉතින් මේ කාලේ ෂණිකව තීරණ ගන්න ස්වභාවය වැඩි. ඒ නිසා මිනිසුගේ මොලේ පරිණත වෙන කාලය අවුරුදු 28න් පස්සේ කාලේ. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට මේ ආවේගකාරී ස්වභාවය තිබුණත් වයස 28න් පස්සේ පුද්ගලයන්ගේ සෞම්‍ය ස්වභාවයක් ඇති වෙනවා. තාර්කික ස්වභාවයක් ඇති වෙනවා. මේක ජීව විද්‍යාත්මකයි. ඒ වගේම මේක මනෝවිද්‍යාත්මකව බැලුවත්, ජීව විද්‍යාත්මකව බැලුවත්, ජ්‍යොතිෂය කියන ඇසින් බැලුවත් මේ කාලය පදනම් කරගෙන, වයස පදනම් කරගෙන මේ දෝෂයේ තියෙන ස්වභාවය පහළ යාමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කුජ කියන දෝෂය දෝෂයක් විදිහට දකින්නේ නැතුව මේ ගැන ටිකක් ගැඹුරින් අවබෝධයක් ලබාගෙන කුජට බය නොවි තමන්ගේ ජීවිතය සාර්ථක කරන්න, තමන්ගේ ජීවිතය වගේම තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඔබේ කේන්ද්‍රය තුල විවාහ දෝෂයක් තියෙනවද? ඒ විවාහ දෝෂයට කරන්න ඕනේ දේවල් මොනවද? ඔබට ගැළපෙන සහකරු හෝ සහකාරිය කවුද කියන එක ඔබට පරීක්ෂා කරගන්න පුළුවන් කේන්ද්‍රය පරීක්ෂාවක් තුලින්. ඉතින් විස්තරාත්මකව කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඔබට පුළුවන්කම තියෙනවා මේ ගැටලු වලින් නිදහස් වෙන්න, මේ ගැටලු ගැන අවබෝධයක් ලබා ගන්න. ඔබ එහෙම ගැටලුවක ඉන්නවා නම් ඒ ගැටලුවට විසඳුමක් හොයාගන්න ඔබට අවස්ථාව තියෙනවා.